උඩරට ශ්‍රී ලංකාවේ චමත්කාරයෙන් පිරි මහනුවර නුවර එළිය A5 ප්‍රධාන මාර්ගයේ පිහිටි රම්බොඩ උමග රම්බොඩ පටු කපොල්ලට විකල්පයක් ලෙස ඉදිකළ අපේ රටේ දිගම උමං මාර්ගයයි. මීටර් 225ක දිගකින් හා මීටර් 7ක පළලකින් යුතු දෙපසටම ධාවනය කෙරෙන මාර්ගයකින් යුත් රම්බොඩ උමග අප රටේ මහා මාර්ග වංශ කතාවේ ප්‍රධාන පරිච්ඡේදයක් සපුරනවා. ජපන් රජයෙන් ලද ආධාර මත වසර 2ක් තුල සාදා නිම කළ රම්බොඩ උමග වර්ෂ 2008 මාර්තු මාසදී ජනතා අයිතියට පත් වුණා. ඔබ අතේ ඇති රුපියල් 10 මුදල් නෝට්ටුව සැරසෙන්නේ රම්බොඩ උමගේ දර්ශනයකින්. මේ රම්බොඩ උමග ජාතික මහා මාර්ග පද්ධතියට ආභරණයක් වූවත් එහි අභ්‍යන්තරය විධිමත් ආලෝකකරණයක් නොතිබීම හේතුවෙන් සක්‍රීය රථවාහන රියදුරන් හට අනතුරු අපහසුතා ඇති කරවන්නක් වුණා. ඒ දිවා කල පවතින දැඩි ආලෝක තත්වයන් යටතේ ක්ෂණිකව අඳුරු දර්ශන තලයකට පිවිසීමේදී ඇස් අඳුරට හුරුවීමට ප්‍රමාණවත් කාලයක් නොලැබී ඇස් තාවකාලික අන්ධභාවයට පත්වීමෙන් දෙපසටම ධාවනය වන මාර්ගයක් නිසා උමග ඇතුළට යන වාහනයේ රියදුරාට උමගෙන් පිටවන ඉදිරියෙන් එන වාහන උමග ආරම්භයේ නොපෙනී යාම බොහෝ අනතුරුවලට හේතුවක් වුණා. මද දුරකින් පසු අඳුරට ඇහැ හුරුවුවද නැවත උමගෙන් පිටතට යාමේදී රියදුරු දෙනෙතට දැනෙනුයේ අපහසුතාවයක්. මේ නිසා මීටර් 225ක දිගක් තප්පර 30ක් තුල ධාවනය කරන රියදුරුට උමගට පිවිසෙන පළමු තප්පර 10 උමග දැඩි ආලෝකයෙන්ද ඊළඟ මැදි තප්පර 10 මධ්‍ය ආලෝකයෙන්ද උමගෙන් පිටව යන අවසාන තප්පර 10 යලිත් වැඩි ආලෝකයෙන්ද රිද්මයානුකූල දීප්තියක් ලබා දිය යුතු වෙනවා. ටික අසමතුලිතතාවයට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා දෙමින් රම්බොඩ උමග තුලට චමත්කාරවත් ආලෝකයක් ලබා දීමට ලක්ෂ 4ක LED ආලෝකයන් සැපයීමේ ව්‍යාපෘති අත්දැකීම් සහිත වෘත්තීය නිර්මාණාත්මක ආලෝකකරණයේ පුරා වසර 10ක අත්දැකීම් වලින් සම්බන්ධ වූ ඉකෝ සෝල්වු සමාගම සමත් වී තිබෙනවා. සැබවින්ම මාර්ග සංවර්ධන අධිකාරියට අවශ්‍ය වූ පරිදි ගෝලීය උමං මාර්ගයන්හි රිය පදවන්නන්ගේ ආරක්ෂාව හා සමාන මාර්ග ආරක්ෂාවක් අපේ රටේ රියදුරන්ට රම්බොඩ උමග තුලදීත් ලබා දීමේ අභියෝගාත්මක වගකීම ඉකෝ සෝල්වු සමාගම විසින් සතුටින් භාරගනු ලැබුවා. ගෝලීය අත්දැකීම් අධ්‍යයනය කර පර්යේෂණය කර නව්‍ය තාක්ෂණයෙන් පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණයක් අඩු පිරිවැයකින් අවම නඩත්තුවකින් හා පුරා වසර 5ක පූර්ණ වගකීමක් දරමින් පරිසර හිතකාමී අයුරින් නිම කරවා දීමේ වගකීම ඔවුන් තම උරහිස මත දරා තිබෙනවා. ආරක්ෂාව තහවුරු කළ විදුලි පද්ධතියක්, වැඩි විදුලිය ඉතිරිවීමක්, තත්වයෙන් උසස් උපාංගයන් හා තාක්ෂණ මෙවලම්, අවම නඩත්තුවකින් දිගුකාලීන සේවාවක් සඳහා අවම මිනිස් මැදිහත්වීමක්, බාධාවලින් තොරව නොනමත්වා සැපේන ආලෝකයක් මෙන්ම උමගේ සෞන්දර්යාත්මක අගය ඉහළ නැංවීමද මේ යෝජිත ආලෝකකරණ ව්‍යාපෘතියට පැවරෙන වගකීම් වනවා. විදුලි අත්හිටුවීමකදී හෝ හදිසි විදුලි බිඳවැටීමකදී පුරා පැය 6ක් අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලි කෝෂ සූදානම් කර පැවතීම විශේෂත්වයක්. උමග ඇතුළත හා පිටත වීදි ලාම්පු ස්වයංක්‍රීයව දැල්වීමත් නිවීමත් ස්වාභාවික ආලෝකය විචලනයට සමපාතව දල්වා ඇති විදුලි පහන්වල ආලෝක තීව්‍රතාවයේද ස්වයංක්‍රීයව සැකසීමද මෙහි මූලික කාර්යයක් වනවා. එමින්ම මෙම LED ආලෝකකරණ ව්‍යාපෘතිය රම්බොඩ උමග හා අවට ස්වාභාවික පරිසරයට හෝ සත්ව හා තුරුලතා ගහනයට කිසිදු අයුරක බලපෑමක් නොවන අයුරෙන් සැලසුම් කර තිබීමත් විශේෂයි.
සාමාන්‍ය, විසිතුරු හා ආපදා ආලෝකකරණය ලෙස ආලෝක ගැන්වීමේ විධි 3කින් සමන්විත මධ්‍යම ආලෝක මෙහෙයුම් මැදිරියක් මගින් ක්‍රියාත්මක වනවා. ඉකෝසෝල්ව් සමාගම මේ ව්‍යාපෘති සඳහා යොදාගන්නේ ජාත්‍යන්තරව පිළිගත් සහතික දිනු අමුද්‍රව්‍ය හා උපාංගයි. ඇමරිකාවේ ක්‍රී, ජර්මනියේ ඔස්ට්‍රාම් හා මීන්වෙල් වැනි නිෂ්පාදන යොදාගනිමින් විදුලි ආලෝකකරණ ක්ෂේත්‍රයේ සාර්ථක විසඳුම් සැපයූ ඉකෝසෝල්ව් සමාගම වර්ෂ 12ක හා ලක්ෂ 4ක LED ආලෝකකරණ අත්දැකීම් ලැබූ ISO 9001 සම්මාන සහතිකලත් නොකැලැල් කීර්තියක් දිනු පූර්ණ ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙක්. ජාතියේ ඉදිරි පරපුරට අද්විතීය සේවාවක් ලබා දෙමින් රම්බොඩ උමංමග බබලවන ඉකෝසෝල්ව් රම්බොඩ උමග ආලෝකකරණ ව්‍යාපෘතිය ශ්‍රී ලාංකේය වංශ කතාවට නව සටහනක් එක් කරනු ඇත.